මේ ඊයේ පෙර දවසක අවුරුදු 12ක විතර කොල්ලෙක් අහුවෙච්ච ගල් කැට වලින් ලී කැට වලින් ගහනවා මඩගුලි වලින් ගහනවා මහ උන්දට තව මේ බද්ද වැස්ස. මම වෑන් එක යන ගමන් එතන හුඟක් වාහන පේලියක් හිර වෙලා මං එතන හිටියා. මං ඩ්‍රයිවර් මහත්තයා කවන්න අර කොල්ල මොකද්ද අර කියන්නේ කියලා වීදුරුපත් කරන් බලන්න. කොල්ල කඩේ මොනවද තියෙන අරන්දියන් කියනවා මහයිකිට ගහනවා. මහයිකි යනවා සල්ලි නෑ. තේරුණාද? ඔබ මහයි කියන්නේ. අරු අරින්නේ දෙනවා අහුවෙච්ච එකේ. මකෝ වහපිය වීදුරුව මම ප්‍රාර්ථනා කළා තව ගහපිය. කාටද තව ගහන්නේ? අම්මට. තව ගහපිය පුතේ. මට කියන්න පුළුවන් නම් මම තව සැරයක් වීදුරුව අරලා කියනවා මාව තෙමෙන හින්දා මං කිව්වේ නෑ. ඇයි ඉල්ලන එක පොඩි කාලේ ඉඳලම මහ එවුන් පොඩි එවුන් අඩි හප්පනවට බය දීලාද නැද්ද ඔය? මං ඒ වෙලාවේ හිටපු ඉලන්දාරි පුතෙක් හිටියේ මං කිව්වා මායි පුතේ දැනගනින් කවදා හරි යෝක කරලා ලොකු වෙලා ගෑණියෙක් ගෙනාපු දාටත් එනවා මහ ගෑණි ළඟට උල්පියක් කරන් ලියපිය ඉඩම්. හරිද නැද්ද? වැරද්ද පොඩි බබාගේද මහ බබීගේද? අවුරුදු 12 දිනේ මේ කොල්ල අඩි හප්පලා අරන් දෙනකන් අඬනොමු. ඒ නිසා මතක තියාගන්න මේ ළමයි දැන් ඔයගොල්ලෝ අම්මා ගමනක් යනද මාත් එනවා කියනව නේද? මහත්තයන් බලන්න කියලා ඔහොම්ම තියලා යන්න ඕනේ. මුලදිම හදන්න ඕන වැරදුණු තැන ආයි ලොකුනාම දඬු මහත් වුණාම හදන්න බෑ.